ආයිබෝවන් අද අපි කතා කරමුද මේ 2025 අවුරුද්දේ ලංකාවේ සූර්ය බල ශක්තිය ගැන. ගොඩක් අය දැන් මේ පැත්තට යොමු වෙනව නේද? ඔව් ඇත්තටම විදුලි බිල් හැම හිතනකොට මේක හොඳ විසඳුමක් විදියට ගොඩක් දෙනෙක් දකිනවා. ඒකනේ. ඉතින් අපි අද බලමු අර මූලාශ්‍ර හිම පාවිච්චි කරලා ගෙදරකට හරි බිස්නස් එකකට හරි සෝලාර් සිස්ටම් එකක් දාගන්නකොට මොනවද දැනගන්න ඕන දේවල් කියලා. ඒ කියන්නේ තාක්ෂණික පැත්ත, රජයේ ප්‍රතිපත්ති. ඔව් හෙටියරාචි එන්ජිනියරින් වගේ සේවා සපයන තැන් ගැන ටිකක් බලමු. අරමුණකින් මේ ගැන හොඳ අදහසක් දෙන එක. හරියට හරි. මොකද ශ්‍රී ලංකාව ගත්තම මේ සූර්ය බල ශක්තිය විභවය ඒක ඇත්තනම ගොඩක් ඉහළයි. ඒක තමයි වැදගත්ම දේ. හරි එහෙනම් මුලින්ම පටන් ගමුද මේ පැනල් එකක් වැඩ කරන විදිහෙන්. සරලවම කිව්වොත් කොහොමද මේ එලියන් කරන්ට් එක හැදෙන්නේ? මෙහෙමයි. සූර්ය පැනලේ තියෙනවා සූර්ය කෝෂ කියලා જાතියක්. මේවට හිරු එළිය වැටෙනොම අර එළියේ තියෙන ෆෝටෝන වලින් ශක්තිය අරගෙන එතනින් ඉලෙක්ට්‍රෝන නිදහස් වෙනවා. අන්න ඒකෙන් හැදෙන්නේ DC කරන්ට් එක. ඒ කියන්නේ සරල ධාරාව. DC. ඒත් ගෙවල් වල පාවිච්චි කරන්නේ AC නේද? ඔව් හරියට හරි. ගෙවල් වල බිස්නස් වල අපි පාවිච්චි කරන්නේ AC. ඒ කියන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාව. ඉතින් අර DC එක AC කරන්න තමයි ඉන්වර්ටර් එකේ කියන උපකරණේ තියෙන්නේ. හරි හරි. එතකොට ප්‍රධානම දේවල් පැනල් ඉන්වර්ටරය. පැනල් ඉන්වර්ටරය සහ අර සවිකරණ රාමු පද්ධතිය. ඔය ටික තමයි මූලිකවම ඕනේ. පැහැදිලි. එතකොට ලංකාවේ පාවිච්චි වෙන සිස්ටම්ස් වර්ග හැම තියනෝද? එක එක විදිහේ ඒවා. ඔව්. ප්‍රධාන වශයෙන් වර්ග තුනක් තියෙනවා. පළවෙනි එක තමයි on grid කියන්නේ. on grid. ඔව්. ඒ කියන්නේ ජාතික විදුලි පද්ධතියට grid එකට සම්බන්ධ කරලා තියෙන්නේ. අපි හදන විදුලියෙන් පාවිච්චි කරලා ඊටු ටික grid එකට යවනවා. එතකොට දෙවෙනි එක? දෙවෙනි එක off grid. මේක grid එකට සම්බන්ධ නැහැ. සම්පූර්ණ ස්වාධීනයි. මේවට බැටරි ඕන වෙනවා විදුලිය ගබඩා කරගන්න. බැටරියත් එක්ක. ඔව්. තුන්වෙනි එක තමයි hybrid. මේක අර දෙකේම එකතුවක් වගේ. grid එකටත් සම්බන්ධයි බැටරිත් තියෙනවා. එතකොට මේ on grid එකේදී අපි උතමු කරන්ට් ගියා කියලා. එතකොට අපේ සිස්ටම් එක වැඩ කරනවද? නෑ. on grid පද්ධතියක් නම් ප්‍රධාන විදුලි සැපයීම නැති වුණොත් ආරක්ෂාවටත් එක්ක පද්ධතියත් නතර වෙනවා. එහෙමද? එතකොට off grid එකේදී off grid එකේදී grid එක ගැන ප්‍රශ්නයක් නෑනේ. බැටරි වල තියෙනවා නම් දිගටම වැඩ. ඒක තමයි ජාතික විදුලිය නැති තැන් වලට ගොඩක් ගැලපෙන්නේ. හැබැයි ඉතින් බැටරි නිසා වියදම වැඩි. ඒකත් එහෙමයි. හයිබ්‍රිඩ් එකේ එතකොට හොඳම වගේ නේද? දෙකේම වාසි තියෙනවනේ. ඔව්. නිතර කරන්ට් යන එන තැන් වලට හයිබ්‍රිඩ් තමයි ගොඩක් වෙලාවට හොඳම විසඳුම. හැබැයි ඉතින් off grid වගේම බැටරි වලට යන වියදම බලන්න වෙනවා. දැනට ලංකාවේ බහුලවම දකින්නේ නම් on grid. මොකද අර මූලික වියදම අඩු නිසා. හරි. දැන් අපි හිතමු කවුරු හරි සිස්ටම් එකක් දාන්න තීරණය කරනවා. කම්පැනි එක තෝරගද්දි මොනවද බලන්න ඕන? අර හෙටියරාචි ඉංජිනේරින් වගේ තැන් ගැනත් මූලාශ්‍ර වල තිබුණා නේද? ඒක හරිම වැදගත් කාරණයක්. එකක් තමයි අදාළ ආයතනයේ පළපුරුද්ද. අනිත් එක යාලා පාවිච්චි කරන පැනල්ස් වල ඉන්වර්ටර් වල තත්ත්වය, වගකීම් කාලය මේවා බලන්න ඕන. වගකීම වැදගත්. අනිවාර්යෙන්ම. ඊටත් වඩා වැදගත් වෙන්න පුළුවන් අලිවියෙන් පසු සේවාව. ඒ කියන්නේ after sales service එක. නඩන්තුව කොහොමද? ප්‍රශ්නයක් ආවොත් ඉක්මනට එනවද? සිස්ටම් එක හරියට වැඩ කරනවද කියලා බලනවද? මේ දේවල් ගැන හොයන්නම ඕන. හෙටියරාචි ඉංජිනේරින් ගැනත් ඒ වගේ සේවාවන් ගැන සඳහන් වෙලා තිබුණා නේද? ඔව්. මූලාශ්‍රවල කිව්වනේ යාලා ඒ සේවා සපයනවා කියලා. ඒත් මම කියන්නේ පොදුවේ ආයතනයක් තෝරගනිද්දි මේ කරුණ බලන්න කියලයි. අර SLSCA එකේ, ඒ කියන්නේ ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ලියාපදිංචි තැනක්ද කියලාත් බලන එක හොඳයි. ඇත්ත. දැන් ශ්‍රී ලංකාවේ විභවය ගැන කතා කළොත් අවවනම් හොඳටම තියනවා වගේ නේ. අනියෝ විභවය නම් අති විශාලයි. අර GHI යගේ කියුනේ ගෝලීය තිරස් විකිරණය. ඔව්. ඒක වර්ග මීටරයට කිලෝවට් පැය 1247ත් 2106ත් අතරේ. මේක හරිම ඉහළාගයක්. යුරෝපේ රටවල එක්ක බැලුවත්. ඒ කියන්නේ පොඩි ඉඩකිනුත් හොඳ ගාණක් හදාගන්න පුළුවන්. රජයෙන් එහෙම මොන හරි සහන තියනවද? ඊනෝ. සූර්ය බල සංග්‍රාමය යටතේ ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි net metering. net metering. ඔව් ඒ කියන්නේ අපි දෙන යුනිට් ගානට සමාන ගාණක් බිලෙන් අඩු වෙනවා. අනිත් එක net accounting. එතනදී අතිරික්ත යුනිට් එකකට සල්ලි ගෙවනවා. සල්ලිත් හම්බෙනවා. ඔව් 2025 වෙනකොට මූලාශ්‍රවල තියෙන විදියට පළවෙනි අවුරුදු 7ට යුනිට් එකකට රුපියල් 22ක් සෙන්ටක් ඊට පස්සේ ඉතිරි අවුරුදු 13ට රුපියල් 15ක් 50ක් ගෙවනවා. රුපියල් 22ක්.
ඒක හොඳ ගානක්නේ මුල අවුරුදු ටිකට. ඔව් ඒකෙන් අර ආයෝජනය කරපු මුදල ඉක්මනට පියව ගන්න උදව්වක් වෙනවා. පේබැක් පීරියඩ් එක අඩු වෙනවා. හැබැයි අවුරුදු 7න් පස්සේ 15ක පඳවට බහින එක ගැනත් හිතෙන්න වෙනව නේද? ඒකත් හිතන්න ඕනි. ඒත් පැනල් එකක ආයු කාලය අවුරුදු 25ක් විතරනේ. ඉතින් දිගු කාලීනව බලනකොට අනිවාර්යයෙන්ම වාසියක් තියෙනවා. දැන් පැනල් මිලත් සැහින් අඩු වෙලා තියෙනවා ඉස්සරට වඩා. ඒක ඇත්ත. මේවට ලියකියවිලි එහෙම තොන වෙනවද? ඔව් අර ඒකරේඛා සටහන් SLD කියන්නේ ඒව ඕන. විදුලි බල මණ්ඩලයේ අනුමැතිය ගන්නත් ඕනේ. ඒ වැඩ දික කරගන්න වෙනවා. හරි. බොහොම ස්තුතියි පැහැදිලි කිරීම වලට. එහෙනම් අද අපි කතා කරපු දේවල් පොඩ්ඩක් මතක් කරගත්තොත් සූර්ය පැනල් වලින් කෙලින්ම DC විදුලිය හදනවා ඉන්වර්ටරෙන් AC කරනවා. ඔව් on grid, off grid, hybrid කියලා වර්ග තුනයි. විශ්වාසවන්ත after sales service හොඳ තැනකින් වැඩේ කරගන්න එක වැදගත්. හෙටියාරච්චි එන්ජිනියරින් කැන්ඩෙත් ඒ වගේ සේවා දෙන තැනක් විදියට මූලාශ්‍රවල තියෙනවා. ඒ වගේම අර net metering, net accounting වගේ රාජ්‍ය ක්‍රම වලින් වාසි ගන්නත් පුළුවන්. හරියට හරි. මෙන්න අන්තිමට හිතන්න දෙයක්. මේ තනි ගෙවල් වල බිස්නස් වල සෝලා දානක හොඳයි. ඒත් ලංකාවේ තියෙන මේ මහා ලොකු සූර්ය විභවය පාවිච්චි කරලා මුළු රටතම බලපාන විදිහේ ලොකු වැඩපිළිවෙළවල් ප්‍රතිපත්ති එහෙම නැත්නම් මහා පරිමාණ සූර්ය උද්‍යාන වගේ දේවල් වලින් මේකින් උපරිම ප්‍රයෝජන ගන්න බැරි වෙයිද? ඒකනම් ඇත්තටම හිතන්න ඕන කාරණයක්. ඒ ප්‍රශ්නයත් එක්ක 2025 දී ශ්‍රී ලංකාවේ සූර්ය බල ශක්තිය ගැන අඩු කරපු මේ විමසුම අදට මෙතනින් නවත්තමු.